චාලි සහ විස්මිත චොක්ලට් කම්හල. කොහොම ඉස්සර කාලෙක ගොඩක් දුප්පත් පුංචි පිරිමි ළමයෙක් කුඩා ගෙදරක ජීවත් වුණා. ඔහුගේ නම තමයි චාලි බකට්. චාලි මේ ලෝකේ වැඩිපුරම කැමති දේ තමයි චොක්ලට්. නමුත් ඔහුගේ පවුල කෙතරම් දුප්පත්ද කියනවා නම් ඔහුට චොක්ලට් රස බැලීමට ලැබුණේ වසරකට එක් වතාවක් විතරයි. ඒ ඔහුගේ උපන්දිනේ දවසට. චාලි පදිංචිව සිටි නගරයේ කෙළවරේ විශාල අභිරහස් චොක්ලට් කම්හලක් තිබුණා. මේ කර්මාන්ත ශාලාව අයිති වෙලා තිබුණේ විලී වොන්කා කියන අපූරු මිනිසාට. කාලයක සිට කිසිවෙකුත් ඒ තුළට යනවා හෝ පිටතට එනවා නගරයේ කවුරුත්ම දැක තිබුණේ නැහැ. නමුත් එහි දුම් කවුළු වලින් හැම වෙලේම ඉතා මිහිරි සුවඳවල් නගරය පුරා පැතිර ගියා. වෙනත් පැණිරස නිෂ්පාදකයන් ඔහුගේ රහස් හොරකම් කරමින් සිටි නිසා වොන්කා මහතා වසර ගණනාවකට පෙර මේ කර්මාන්ත ශාලාව වසා දැමුවා. එක් දිනක් හැමෝවම පුදුම කරමින් විශේෂ පුවතක් ලෝකය පුරා පැතිර ගියා. ඒ තමයි වොන්කා මහතා නැවතත් තම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට තීරණය කර තිබූ බව. තව ඔහු තමන්ගේ චොක්ලට් පැකට් 5ක් තුළ රන් ටිකට්පත් 5ක් සඟවලා තිබුණා. ඒවා සොයාගන්නා වාසනාවන්තයින්ට කර්මාන්ත ශාලාව නැරඹීමට අවස්ථාවක් සහ ජීවිත කාලයටම සෑහෙන චොක්ලට් තෑගි ලෙස දෙන බවට ප්‍රකාශ කළා. මුළු ලෝකය පුරාම මිනිසුන් උමතුවෙන් වගේ චොක්ලට් මිලදී ගන්න පටන් ගත්තා. මුල්ම ටිකට්පත් 4 සොයාගත්තේ ඉතාමත් අකීකරු සහ හිතුවක්කාර ළමයි 4 දෙනෙක්. ඔවුන් අතරින් එක්කෙනෙක් තමයි ඔගස්ටස් ග්ලූබ්. ඔහු මුළු දවසම කෑම කමින් ගත කරන කෑදර ළමයෙක්. වෙරූකා සෝල්ට් තමයි දෙවන ටිකට්පත හොයාගත්තේ. ඇය තමාට අවශ්‍ය දේ ලැබෙන තුරු කෑගසන මව්පියන්ගේ හුරතලයට හැදුණු ධනවත් ගැහැණු ළමයෙක්. වයලට් බියුරෙගාඩ්. ඇය නිතරම චුයින්ගම් හපමින් පුරසාරම් තොඩන දැරියක්. ඇයටත් විලී වොන්කාගේ රන් ටිකට් පතක් හම්බෙලා තිබුණා. 4 වන ටිකට් පත ලැබිලා තිබුණේ මයික් ටීවී කියන පිරිමි ළමයාට. ඔහු රූපවාහිනිය දෙසම බලා සිටින රළු ගතිගුණ ඇති පිරිමි ළමයෙක්. පුංචි චාලිට ගොඩක් දුක හිතුණා. ඔහුට අවුරුද්දටම ලැබුණේ එකම එක චොක්ලට් එකක් විතරයි. ඉතින් ඒ රන් ටිකට් පත ඔහුට ලැබෙන්න අවස්ථාවක් නෑ කියලා ඔහු දැනගෙන හිටියා. නමුත් ඔහුගේ උපන්දිනේට ලැබුණු චොක්ලට් එක හරි පරිස්සමට පුංචි බලාපොරොත්තුවකුත් එක්ක ඔහු දිගහැරියා. චාලි හිතුවා හරි ඒකේ ටිකට් පතක් තිබුණේ නැහැ. නමුත් එක් සීතල දවසක මග අසල කානුවක වැටී තිබුණු කාසියක් චාලිට හමු වුණා. ඔහු ඉන් තවත් චොක්ලට් එකක් මිලදී ගත්තා. ඔහු ඉතාමත් සෙමින් වෙවුලන දෑතින් එය දිගහැරියා. එක්වරම රන්වන් පැහැයෙන් යමක් දිලිසුණා. ඒ 5 වන සහ අවසාන රන් ටිකට් පත. චාලි සතුටින් කෑගසමින් නිවසට දුවගෙන ගියා. මේ පුවත ඇසූ ඔහුගේ මුළු පවුලම සතුටු වුණා. ඊළඟ දිනයේ අවුරුදු ගාණක් ඇඳෙන්වත් බිමට බහැපු නැති චාලිගේ සීයා වුණු ජෝසීයා ගොඩක් සතුටින් චාලි සමග කර්මාන්ත ශාලාවේ දොරටුව අසලට ගියා. දම්පාට කබායක් ඇඳ සිටි විලී වොන්කා මහතා ඔවුන්ව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. ඔහුගේ දෑස්වල අමුතුම දීප්තියක් තිබුණා. ඔහු ගොඩක් උද්‍යෝගයෙන් තමයි හිටියේ. ඒ කර්මාන්ත ශාලාව ඇත්තටම අරුම පුදුම ලෝකයක්. එහි චොක්ලට් ගලා යන ගංගා, කෑමට ගත හැකි තනබිම් තිබුණා. එහි බිත්ති පවා හදලා තිබුණේ එක වර්ගයේ පැණිරස කෑම වලින්. නමුත් වොන්කා මහතා ළමයින්ට අවවාද කළා ඔහුගේ අවසරයක් නැතුව කිසිම දෙයක් කරන්න එපා කියලා. නමුත් අකීකරු දරුවන් 4 දෙනාට එහි නීති රීති පිළිපැදීමට නොහැකි වුණා. කෑදර ඔගස්ටස් චොකලට් ගඟ දැකපු ගමන් එයින් බොන්නට ගොස් ගඟට වැටි පයිප්පයක් දිගේ ඇදී ගියා. අකීකරු වෙරූකා ලේනුන් සිටි කාමරයක් ඇතුළට ගොස් ලේනුන් ඇව කුණු දමන කුහරයකින් පහළට තල්ලු කළා.
උඩගු වයලට් පර්යේෂණ මට්ටමේ තිබූ චුයින්ගම් එකක් හපා යෝධ නිල් පැහැති බ්ලූබෙරි ගෙඩියක් බවට පත් වුණා. මයික් ටීවී රූපවාහිනී යන්ත්‍රයක් හරහා තමාගේ ශරීරයේ යැවීමට ගොස් බෝනික්කෙකු තරම් කුඩා වුණා. අවසානයේ ඉතිරි වුණේ චාලි විතරයි. ඔහු ඉතා ඉවසිලිවන්තව සහ ගෞරවාන්විතව වොන්ක මහතා අසලම රැඳී සිටියා. වොන්ක මහතා සිනාසෙමින් චාලි දෙස බැලුවා. චාලි, ඔබ ජයග්‍රහණය කළා, ඔහු පැවසුවා. වොන්ක මහතා චාලි සහ ජෝසීයාව අහසින් පියාසර කළ හැකි වීදුරු විදුලි සෝපානයකට නංව ගත්තා. ඔවුන් නගරයට ඉහලින් පියාසර කළා. චාලි, මේ මුළු කර්මාන්ත ශාලාවම දැන් ඔබට අයිති. මා දැන් මහලුයි. මට අවශ්‍ය වුණේ මේ සියල්ල බාර දීමට හොඳ හදවතක් ඇති උරුමකරුවෙක්. ඉතින් දැන් මම ඔබව තෝරගත්තා. චාලිට අදහාගත නොහැකි වුණා. නමුත් මගේ පවුලේ අය? ඔහු ඇසුවා. ඔවුන් සියලු දෙනාටම මෙහි පදිංචියට එන්න පුළුවන්, වොන්ක මහතා හිනා වෙමින් පැවසුවා. චාලිගේ පවුලේ හැමෝම ඒ අපූර්ව කර්මාන්ත ශාලාවේ පදිංචියට ආවා. ඔවුන්ගේ දුක්ඛිත කාලය එතනින් ඉවර වුණා. චාලි කර්මාන්ත ශාලාවේ සියලු රහස් ඉගෙනගත් අතර ජෝසීයා ඔහුගේ සහායකයා වුණා. අකීකරු වූ අනෙක් ළමයි 4 දෙනා තමන්ගේ වැරදි තේරුම්ගෙන නැවත ඔවුන්ගේ නිවස්වලට ගියා. ඉවසීම, කරුණාව සහ පවුලට ආදරය කරන අයට සැමදා යහපත උදාවන බව චාලි මුළු ලෝකයටම පෙන්නලා දුන්නා. වොන්ක මහතාටද තමාගේ මිහිරි ලෝකය බෙදා හදා ගැනීමට ආදරණීය පවුලක් ලැබුණා. අවසානයේදී ඔවුන් සියල්ලෝම සතුටින් ජීවත් වුණා.